මම අද ඇවිල්ලා ඉන්නේ කැස්බෑවේ ප්‍රසිද්ධ ඇලුමිනියම් ආයතනයක් වන WP ඇලුමිනියම් ආයතනයේ. අපි ඉතින් බලමු මේ ආයතනයට આવොත් පාරිභෝගිකයෙක්ට මොන වගේ භාණ්ඩ හා සේවාවන් ලබා ගන්න පුළුවන් කියලා. ආයතනයට ඇතුළු වෙනකොට මට මුණ ගැහුණා WP ඇලුමිනියම් ආයතනයේ චෙයාර්මන් ආනන්ද අධිකාරී මහත්මයා, ඒ වගේම මැනේජින් ඩිරෙක්ටර් ත්‍රිශාරි මහත්මිය, වගේම WP ඇලුමිනියම් ආයතනයේ මැනේජර් ධනුෂ් මහත්මිය. අයබෝවන්. භාණ්ඩ වර්ග ගොඩක් තියෙනවා. ආනන්ද මහත්මයා ඔබ කිව්වා මෙතන 4000කටත් අධික ප්‍රමාණයක් වර්ගවල භාණ්ඩ තියෙනවා කියලා. අපි පොඩ්ඩක් ගිහින් බලමුද මොනවද මෙතනට පාරිභෝගිකයෙක් ආපුවම මොන වගේ භාණ්ඩ ගන්න පුළුවන් කියලා. මේක ඇල්මේනියම් සම්බන්ධ ව්‍යාපාරයක්. නමුත් අපේ තියෙනවා ඊට එහා ගිය භාණ්ඩ හා සේවා ප්‍රමාණයක්. අපේ ආයතනයේ ප්‍රධානී මැනේජර් මිස් ධනුෂ්. මම ඔයාලට මිස් ධනුෂ් දෙන්න. ධනුෂ් ඒක ඔයාලට බොහොම හොඳට පැහැදිලි කරයි. මේ කොටසට ආපුවම මොන වගේ භාණ්ඩද මිලදී ගන්න පුළුවන්? මුලින්ම මිස් අපි ඔක්කොම ආදරයෙන් පිළිගන්න අපේ ආයතනයට. අපිට මිස් මෙතන තියෙනවා කැනපි පොලිකාබනේට් කැනපි වලට ගන්න පුළුවන් ෂීට්ස්, ඒකේ හොලෝ එක ප්ලේන් ෂීට්ස්. තව තියෙනවා මිස් මේ සැටලින් වලට ගන්න පුළුවන් මේ ප්ලයිවුඩ් බෝඩ් MDF වර්ග. එතකොට ඇලුමිනියම් ෂීට්, ෆයිබර් සිමෙන්ට් ෂීට්, එල්ටෝරෝ කියලා කියනවා මේකට. මේක ඇවිල්ලා මිලි 4:00 ඉඳන් මිලි 18 වගේ වෙනකන් අපෙන් ගන්න පුළුවන්. මිලි 25 වෙනකම් වගේ තියෙනවා. ඒව ඕඩර් කරලා ගන්න පුළුවන්. එතකොට ෂටර් බෝඩ්ස් තියෙනවා. එතකොට ඇලුමිනියම් මල් තහඩු, ඒ වගේ ෂීට් වර්ග ගොඩක් අපි ගාව තියෙනවා. අපිට මෙතනින් ඇතුළට ගියාම බලා ගන්න පුළුවන් අඩු වියදම් සිවිලින් වලට ඕන වෙන 2x2 ෂීට්ස්, 4x2 ෂීට්ස්, 4x4 ෂීට්ස්, තව ඇලුමිනියම් ප්‍රොෆයිල්ස් වලට අවශ්‍ය කරන රබර් වර්ග, එතකොට ඇලුමිනියම් ප්‍රොෆයිල්ස් හදනකොට පාවිච්චිට ගන්න ඇලුමිනියම් ඇක්සසරීස්. මෙතනින් හපැත්තේ තිස්නනුෂී භාණ්ඩ වර්ග කිහිපයක් තියෙනවා නේද? අපිට ඒ ගැනත් පොඩ්ඩක් විස්තර කරන්න. ඔව් මිස්. මේ තියෙන්නේ ලංකාවේ පිළිගත් සන්නාමයක් තියෙනවා. අවුරුදු 5ක වොරන්ටි එකක් තියෙනවා. එතකොට වතුරට මොරොත්තු දෙනවා. ඒ වගේ තව ෆයිබර් එකයි ප්ලාස්ටික් ලී මික්ස් කරලා හදපු එකක්. මෙතන තවත් ෂෝරූම් එකක් තියෙනවා. ඉතින් ධනුෂ් මිස් අපිට කියන්නකෝ මෙතන මොන වගේ භාණ්ඩද තියෙන්නේ? මේක මිස් අපේ ග්ලාස් හදන සෙක්ෂන් එක. දැන් අපි අතට අපි ගාලා තියෙනවා කිස් දැන් මේ 2 mm ඉඳන් 12 mm වෙනකන් ග්ලාස් ටිකක් අපි ගන්න. එකකින් මේ ක්ලියර් ග්ලාස් තමයි ඔක්කොම තියෙන්නේ. ඊට අමතරව තියෙනවා ඩිසයින් ග්ලාස්, ඩිසයින් ස්වාම් හල්විත්. ඊට අමතරව තියෙනවා ඉරස් තියෙනවා. ඉරස් තියෙන්නේ 3 mm 5 mm වගේ එකක්. ඒක මේ ඕඩර්සාම අපි පුරාත් දුරට කපලා දෙන්න. ඊට අමතරව අපි ෂෝකේස් එකක් හදලා දෙන්න. ඔබ ක්‍රේවින් කියනවා. ඒක තව තියෙනවා ඩිස් ටැග් එක හදන ඒවා. ඊළඟ වාටර් කෙරෙට්. ඒක මයි මෙතන සෙක්ෂන් එකේ ඇක්කේට ක්ලාස් සෙක්ෂන් එකේ අපි කරා. තව තියෙනවා මිස් ලංකාවේ අක්ක එකේ සන්නාමයක් වෙන වෙල්වා ජික්සන් එකෙන් ගහන 8x4 වෙල්වා ජික්සන් එක. ඒකට ලොකු පාර්ටිෂන් වලට ගන්න හොඳ පිළිපැදීමක් තියෙන බෝඩ් එක. අපිට තව බලන්න ෂෝරූම්ස් 3ක්ම තියෙනවා. ඊට කලින් මිස් ධනුෂ් අපිට යන ගමක් කියන්නකෝ මෙතන මොනවද මේ තියෙන්නේ? සුණා
මොස් කියනවා මේ පත් මෙක්ස්ටන් එකේ ටෙස් බැර එකක් එතකොට ලකාවෙන් හැඟල ගෑල්දක තව ඉක්සල කරනෝවාගේ පිටන ස්කෝලිස්ට එතකොට එතන බුදුවාර නක්ටන් පෝයි් පල්ත වගේ තව ඒදර පෙක්සොන් එකටම තියෙනවා විතර පෝට් ඒවගේ ටක් සමා වෙතන තිය එතකොට මිස් ධනුෂි දැන් මෙතන මොනවද මේ තියෙන්නේ? පොලිකාබනේට් අර කැන්සර් අවශ්‍ය වෙන ප්‍රැක්ටිස් තියෙනවා. ස්කැන් එකේ එන චැනල් කීපයක් තියෙනවා. තව සිවියාකට ලේබල් වර්ග තියෙනවා. ඔන්න අපි තවත් ෂෝරූම් එකකට ඇවිල්ලා ඉන්නේ. මෙතන තියෙන දේවල් වල නම් මම නම් දන්නේ නැහැ. ඒ නිසා අපි මිස් ධනුෂ් පොඩ්ඩක් පැහැදිලි කරන්න මෙතන මොනවද තියෙන්නේ කියලා. මෙතන තියෙන්නේ අපේ 12/4 ඩෙකෝමිෂ් කියන එක. ඒක කිරිබත් කැටේ දැල කියලා කියනවා. ක්ලැඩින් ෂීට්ස් තියෙනවා 3mm 4mm ඩබල් සයිඩ් සිංගල් සයිඩ් 12/4 ක්ලැඩින්. ඒවා අවුට්ඩෝර් ඒ කියන්නේ එළිය වැඩවලට පාවිච්චි කරන්න පුළුවන්, රවුටර් කරන්න පුළුවන්. එතකොට මිස් ධනුෂි මේ මොනවද? මෙතන තියෙන්නේ මිස් පාර්ටිෂන් වලට ෂොප් ෆ්‍රන්ට් වලට එන බාර් වර්ග. තව ස්විං ඩෝ කියලා තියෙනවා. ඒක මිස්ට කිව්වට නම් තේරෙන්නේ නැහැ. අර අරින වාහන දොරවල් වලට ගන්න බාර් වර්ග. එතකොට තව හැංගින් රේලින් වර්ග, ස්ලොටඩ් ඇන්ගල් මේ බාරුත් මිස් අපිට ගන්න පුළුවන් වුඩ් කලර් එකෙන්, ග්‍රේ කලර්, බ්ලැක් පවුඩර් කෝට් ඒ ඔක්කොම කලර්ස් තියෙනවා. හොඳයි. ඉතින් මෙතන ඇතුළේ තව ගොඩාක් භාණ්ඩ වර්ග තියෙනවා. අපි අතට ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. මෙතන සිවිලිං අයි පැනල්, තව වෝල් වලට ගහන ෆ්ලූටඩ් පැනල්, එතකොට ට්‍රෙඩ් බාර් වර්ග තියෙනවා, තව සිවිලිං ග්‍රිඩ්ස් වර්ග ඔක්කොම තියෙනවා. ඒ වුඩ් ෆිනිෂ් වලින්, තව රැක් ෂෝරූම්ස් වලට ගන්න රැක් බාර් වර්ග. මෙතන තියෙනවා පාර්ටිෂන් වලට ගන්න පුළුවන් GI channel වර්ග. ආයේ තියෙනවා වෙනම ප්ලයිවුඩ් දොරවල්. ඒවා අපිට ඇනෝම් කරලා ඒ කියන්නේ ඕඩර් කරාට පස්සේ ගෙනත් දෙන්න පුළුවන්. සිවිලිං ෂීට් වර්ග තියෙන ඒරියා එක තමයි මේ. එතකොට 2x2 ජිප්සම්, ප්ලාස්ටික් 2x2, එතකොට තව සිමෙන්ට් ෂීට් එකක් තියෙනවා. මෙතනත් තියෙනවා අපි කලින් බලපු බෝඩ් වර්ග වලින් එකෝ බෝඩ් තියෙනවා. ඒවා පැන්ට්‍රි කබඩ්ස් වලට එහෙම ගන්න පුළුවන් වැඩිපුරම. තව පාර්ටිෂන් වලට එහෙමත් ගන්නවා. තව මේ ෂෝරූම් වලට අර භාණ්ඩ වර්ග ඩිස්ප්ලේ කරන්න ගන්න පුළුවන් රැක් බෝඩ් තියෙනවා. තව ප්ලයිවුඩ් වර්ග තියෙනවා. මෙතනින් අපිට පේනවා තව ස්ලයිඩින් වින්ඩෝස් තියෙනවා. කේස්මන්ට් වින්ඩෝස් වලට ගන්න ප්‍රොෆයිල් තියෙනවා. ඒවත් තියෙනවා වුඩ් ෆිනිෂ්, පවුඩර් කෝට් වල ග්‍රේ කලර් එක, තව බ්ලැක් පවුඩර් කෝට්, වයිට් පවුඩර් කෝට්, නැචරල් කලර් එක. ඊට අමතරව තව රූෆින් ෂීට්ස් තියෙනවා. පොලිකාබනේට් එකේම මැටීරියල් එකෙන්ම හදපු එකක්. ඒ ෂීට් එකත් ගොඩක් හොඳයි. ඒක ගොඩක් අඩු කොස්ට් එකට කරගන්න පුළුවන් ඒක. ඔන්න අපි දැන් තවත් ෂෝරූම් එකකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මිස් ධනුෂි මෙතන මොනවද තියෙන්නේ? ඇලුමිනියම් ප්‍රධානම ප්‍රොෆයිල්ස් තමයි මෙතන තියෙන්නේ. බොක්ස් බාර් හැම වර්ගයක්ම තියෙනවා. බාගේ ඉඳලා ගත්තාම 3x3 වෙනකම් වගේ බොක්ස් බාර් අපි ගාව දැනට තියෙනවා. තව ෆ්ලැට් පටි, එතකොට U channel, M පටි, thick angle වර්ග, L angle වර්ග ඒ ඔක්කොම තියෙනවා. මිස් ධනුෂි දැන් අපි මෙතන එළියට ආපුවාම මේ ලැඩර්ස් වර්ග තියෙනවා. මම හිතන්නේ එක වර්ගයක් මේ වර්ග කීපයක් තියෙනවා. ඊට අමතරව රූෆින් ෂීට්ස් තියෙනවා. ඒ ගැනත් පොඩි විස්තරයක් අපිට කියන්න. මෙතන තියෙනවා මම අර කලින් කිව්වා වගේ මැස්කන් බ්‍රෑන්ඩ් එකකින් තියෙන රූෆින් ෂීට් එකක්. අමානෝ රැලි ෂීට් එකයි. තව ඒ වගේ රූෆින් ෂීට් රැලි එකක් තියෙනවා. ඒක ෆයිබර් ග්ලාස් තමයි මැටීරියල් එක. තව ලැඩර්ස් වර්ග කීපයකින් තියෙනවා. රන් ලැඩර්ස්, ස්ටෙප් ලැඩර්ස්, ඉන්ඩස්ට්‍රියල් ලැඩර්ස්. ඔන්න දැන් වටේම ඇවිදලා අපි ආපහු මුල හිටපු තැනටම ආවා. ඉතින් මිස් ධනුෂි දැන් මෙතනත් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා.
අපිට කියන්න වේ ගැන විස්තර. මෙතනත් තියෙන්නේ මිස් අපේ ෂවර් කියුබිකල් අයිටම් වලට ගන්න ඒවා තියෙනවා. මේ ඩිස්ප්ලේ බෝඩ් එකේ දාලා තියෙන ඩිස්ප්ලේ කරන බඩු එල්ලන කොකු වර්ග, එතකොට හાર્ඩ්වෙයාර් අයිටම් වර්ග, හැන්ඩල් වර්ග, ඇලුමිනියම් ජනෙල් වලට ගන්න බාර් හින්ජස්, ඒ වගේ ලොකු අයිටම් ප්‍රමාණයක් තියෙනවා. මෙතන තමයි අපේ ඇක්සසරිස් ෂෝරූම් එක. මෙතන තියෙනවා රැක් බෝඩ්ස් වලට එන කොකු වර්ග, රැක් මෙෂ් වලට එන කොකු වර්ග, එතකොට සරණේරු ඇලුමිනියම් සරණේරු වර්ග, පැන්ට්‍රි කබඩ් වලට එන සරණේරු, හැන්ඩල්, දොරවල් වලට එන සුදු යකඩ හැන්ඩල්, හાર્ඩ්වෙයාර් අයිටම්ස්, කටින් වීල් වර්ග, රිවර්ට් ගන් වර්ග, ඒ වගේ ඇලුමිනියම් වැඩ කරන්න අවශ්‍ය සියලුම ඇක්සසරිස් වර්ග තියෙනවා. මෙතන තියෙනවා දොර ලොක් වර්ග, සියලුම දොර ලොක් වර්ග, ඇලුමිනියම් දොරවල් වලට, ලී දොරවල් වලට, ජනෙල් වලට, එතකොට කර්ටන් හෝල්ස් වලට එන බ්‍රැකට් වර්ග, තව ග්ලාස් බ්ලොක්ස්, මෙතනින් මෙහාට තියෙන්නේ ඒ ඇලුමිනියම් වලට අවශ්‍ය කරන උපාංග ගොඩක් ලොකු සංඛ්‍යාවක් තියෙනවා මෙතන. ඇන වර්ග, තව වීල් වර්ග, හැන්ඩල්ස් වර්ග තමයි මේ ඒරියා එක තියෙන්නේ. මෙතනත් තියෙන ඇලුමිනියම් රිවට්ස් වර්ග, ඩෝර් ක්ලෝසර්ස්, ඩෝර් ලොක්ස් වර්ග, එතකොට තව හાર્ඩ්වෙයාර් අයිටම්ස් විශාල ප්‍රමාණයක් මෙතනත් තියෙනවා. WP ඇලුමිනියම් ආයතනයත් එක්ක නිරන්තරයෙන් ගනුදෙනු කරන හොඳ කස්ටමර් කෙනෙක් මේ වෙලාවේ මාත් එක්ක ඉන්නවා. ඉතින් අපිට කියන්නකෝ මේ ආයතනයෙන් ලබා දෙන සේවාව ගැන මොකද හිතන්නේ? ඇත්තටම හොඳ සේවාවක් ලබා දෙනවා. ඒ වගේම මෙතනට ආවම ඇලුමිනියම් ෆීල්ඩ් එකේ හැමදේම ගන්න තියෙනවා. ඒ වගේම ලොකු ස්ටාෆ් එකක් තියෙනවා. මේ කස්ටමර් සර්විස් එකක් දෙනවා. ඉතින් ඊට අමතරව මේ අවුරුදු 9 ඉඳන් මේ මෙහෙට එනවා. එතකොට හැමදේම හොඳයි. ඉතින් අපි මේ ෂෝරූම්ස් වලට ගිහිල්ලා විදලා බැලුවා මොනවාද තියෙන බාණ්ඩ කියලා. ඒවා ගැන කතා කරා. මිස් ධනුෂ් අපිට පැහැදිලි කරලා දුන්නා. ඉතින් මිස් ධනුෂ් දැන් මෙතනට ආපු කස්ටමර් කෙනෙක් කොහොම මෙතන හොඳ කස්ටමර් සර්විස් එකක් තියෙනවා කියලා. හොඳ සේවක මණ්ඩලයක් ඉන්නවා කියලා. ඔව්. අපේ සේවක මණ්ඩලයේ 10 දෙනෙක් විතර ඉන්නවා ඔක්කොම. එතකොට මේ හැම කෙනෙක්ම හරිම සුහදශීලීව කස්ටමර්ට හොඳට කතා කරලා හොඳට සංග්‍රහ කරනවා. මෙතන අපි ඩ්‍රින්ක් එකක් තියලා තියෙනවා කස්ටමර්ට දෙන්න. එයාලා බඩු ගත්තන්දටත් අපි කස්ටමර්ට සංග්‍රහ කරනවා බීම් එකකින්. එතකොට තව උපරිම කාර්යක්ෂම සේවයක් අපි ඒගොල්ලන්ට ලබා දෙනවා. WP ඇලුමිනියම් ආයතනයෙන් ලබා දෙන බාණ්ඩ හා සේවාවන්ට අමතරව අධිකාරී මහත්මයාගේ ඔයගොල්ලෝ මේ ආයතනයක් වශයෙන් සමාජ සේවාවන් වලත් නියුතු වෙනවා කියලා. අපිට පොඩ්ඩක් ඒ ගැනත් කියන්නකෝ. ඒක ඇත්තම කියනවා නම් මේ ආයතනේ පටන් ගන්න කලින් ඉඳන්මත් අපේ කරගෙන යන දෙයක්. දැනුත් අපි පුත්තලම් දිස්ත්‍රික්කයේ දරුවන් 1000කට විතර අවුරුද්දකට සැරයක් වගේ ආධාර කරනවා පොත්පත් පාසල් උපකරණ. එතකොට අර දීප්‍රසඩ කුණාටුව වෙලාවෙත් අපි 1000කට වැඩි දෙනෙක්ට ආධාර උපකාර කරා. ඒ වගේ ලොකු සේවයක් අපි නිහඬවම කරනවා. ආයතනයක් විදිහට මොන වගේ බලාපොරොත්තු ඉස්සරහට තියෙන්නේ? එහෙමයි අපි දැනට අපේ මේ බ්‍රාන්ච් එකයි තව බ්‍රාන්චස් දෙකක් වගේ තියෙනවා. එතකොට තව අනාගතයේදී අපි රත්නපුර පොරණ ඒ ඒරියා එක කවර් වෙන විදිහට තව බ්‍රාන්චස් කිහිපයක්ම දාන්න ඉන්නවා. ඒවත් එක්ක අපිට ඕනේ වෙන්නේ ඉදිරියේදී එකම වහලක් යටින් කස්ටමර්ට අර ඇලුමිනියම් ෆීල්ඩ් එකට අවශ්‍ය හැම උපකරණයක්ම මිලදී ගැනීමේ හැකියාව ලබා දෙන එක. අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ අයිලන්ඩ් වයිඩ් ඩිලිවර් කරනවා. ඒ කියන්නේ ලංකාවේ කොහේ හිටියත් ඔයාලට පුළුවන් මෙතනින් බාණ්ඩ ලබා දෙන්න. ඒක ගැනත් මතක් කරමු. ඔව් අනිවාර්යයෙන්ම. ඒක අර ඔන්ලයින් පේමන්ට් සරහා ඕල් අයිලන්ඩ් කස්ටමර්ස්ලට අපේ සර්විස් එක ලබා ගන්න පුළුවන්.
ඉතින් WP ඇලුමිනියම් වෙබ්සයිට් එක හරහා ඔයාලට පුළුවන් ලංකාවේ ඕන තැනක ඉඳලා බාණ්ඩ ඕඩර් කරලා ගෙදරටම දීව කරගන්න. ඉතින් මම වෙබ්සයිට් එක මතක් කරන්න www.wpaluminium.com කියන වෙබ්සයිට් එක හරහා ඔයගොල්ලන්ට පුළුවන් බාණ්ඩ අනුමත කරන්න. ඉතින් ධනුෂ්මි අද දවසේදී අපි ගොඩාක් දේවල් පිළිබඳව කතා කරා. ඉතින් අපි අදට සමුගමු. දැන් ඉස්සරහට අලුත් බ්‍රාන්චස් ඕපන් කරන්න තියෙනවා. ඉතින් ඒ නිසා අපි අලුත් වැඩක් එක්ක ආයෙත් හම්බ වෙමු. කොහොමද